ඉන්න වෙලාවම නෙමෙයි මේකේ ලෝන් එක ඇරියස් කළා අපි එයාට ඉඩමේ වටිනාකමට ගෙවලා ට්‍රාන්ස්ෆර් ඩීඩ් එකකින් තමයි අපි අරගෙන තියෙන්නේ. එතකොට ගේ අවුරුදු 6කින් විතර වගේ කවුරුවත් පදිංචි වෙලා නැහැ. ඒකේ රිපෙයාර් ටිකක් තියෙනවා කරන්න. අපි ඒවටත් අඩු කරලා තමයි දෙන්නේ. දැනට තක්සේරුව තියෙනවා මිලියන 38ක්. ඒ කියන්නේ කෝටි 380ක් තියෙනවා. එතකොට බලලා ඔයගොල්ලෝ කැමති නම් ඔෆර් එකක් දෙන්න. ගේ තියෙන ඒරියා එකේ පර්චේස් 80ක් විතර වගේ තියෙනවා. ඊට පස්සේ පහළ කෑල්ල තමයි ඉඩමේ සම්පූර්ණ කොට තියෙන්නේ. දැන් තේ වගාව තියෙන්නේ. තේ වගාවත් නඩත්තු කරලා නැහැ. මොකද දලු කඩන්න නැහැ දැන්. ඒක කිරිවන්දල ඔය ගාවට එනකම් ඉඩම තියෙනවා. ඉඩමේ පිටිපස්සේ ඉල්ලම් පතල් එහෙමත් තියෙන කතාවක් තියෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් මොකවත් කරන්නේ නැහැ. මාතර ඉඩම බලන්න අවශ්‍ය නම් එතන සිකියුරිටි ඔෆිසර් කෙනෙක් ඉන්නවා. කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්. දවස් ගිහිල්ලා ප්‍රොපර්ටි එක ඉන්ස්පෙක්ට් කරන්න පුළුවන්. මේක අපිට සින්න වෙලාවම නෙමෙයි මේකේ ලෝන් එක ඇරියස් කළා අපි එයාට ඉඩමේ වටිනාකමට ගෙවලා ට්‍රාන්ස්ෆර් ඩීඩ් එකකින් තමයි අපි අරගෙන තියෙන්නේ. එතකොට ගේ අවුරුදු 6කින් විතර වගේ කවුරුවත් පදිංචි වෙලා නැහැ. ඒකේ රිපෙයාර් ටිකක් තියෙනවා කරන්න. අපි ඒවටත් අඩු කරලා තමයි දෙන්නේ. දැනට තක්සේරුව තියෙනවා මිලියන 38ක්. ඒ කියන්නේ කෝටි 380ක් තියෙනවා. එතකොට බලලා ඔයගොල්ලෝ කැමති නම් ඔෆර් එකක් දෙන්න. ගේ තියෙන ඒරියා එකේ පර්චේස් 80ක් විතර වගේ තියෙනවා. ඊට පස්සේ පහළ කෑල්ල තමයි ඉඩමේ සම්පූර්ණ කොට තියෙන්නේ. දැන් තේ වගාව තියෙන්නේ. තේ වගාවත් නඩත්තු කරලා නැහැ. මොකද දලු කඩන්න නැහැ දැන්. ඒක කිරිවන්දල ඔය ගාවට එනකම් ඉඩම තියෙනවා. ඉඩමේ පිටිපස්සේ ඉල්ලම් පතල් එහෙමත් තියෙන කතාවක් තියෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් මොකවත් කරන්නේ නැහැ. මාතර ඉඩම බලන්න අවශ්‍ය නම් එතන සිකියුරිටි ඔෆිසර් කෙනෙක් ඉන්නවා. කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්. දවස් ගිහිල්ලා ප්‍රොපර්ටි එක ඉන්ස්පෙක්ට් කරන්න පුළුවන්.